මෙයාගේ YouTube channel එක subscribe කරලා බලන්න. මෙයා ඇවිල්ලා ඉන්නේ මොකටද දන්නවද? මොකටද? Hi welcome back to my YouTube channel. අද අපි යනවා නීරා ෆිල්ම් එක බලන්න. අද ශනුද්‍රිත් එනවා කියලා දාලා තියෙනවා මේ KCC එකට. ඒ නිසාම තමයි අද යන්න දාගත්තේ මයි මගේ යාළුවෝ ටිකයි. දැන් ඉතින් මම දැස්තිර ගමන් ඉන්නේ 1:45ට තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ නම්. හැබැයි එක වෙනකොට ශනුද්‍රිලා එනවා කියලා දාලා තියෙනවා. ඒ නිසා දැන් මට දැස්තිරලා මගේ යාළුවාත් පික්නික් එක දාගෙන මෙතෙන් එනවා මාවත් කරගෙන යන්න. එයාත් එක්කම තමයි යන්න හදන්නේ. දැන් වෙලාව 12:00යි. ඉතින් ඉතින් නෝරට පික්නික් යනවා විනාඩි 15ක් වගේ යන්නේ. ඔන්න මං කිව්වත් වගේ නීර ෆිල්ම් එක බලන්න තමයි යන්නේ. ඉතින් ඇත්තටම අදම යන්න දාගත්තේ මං දැක්ක ශනුද්‍රි පෝස්ට් එකක් දාලා තිනවා එයාලාද KCC එකට එනවා කියලා. ඉතින් ඇත්තටම එයාලව බලන්න ඕන තියෙන ආසාවට තමයි අදම යන්න දාගත්තේ. නැත්නම් ඉතින් නීර ෆිල්ම් එක නම් ගොඩාක් ආසාවෙන් හිටියේ බලන්න මගේ යාළුවොත් එක්ක. ඉතින් අද එයාලත් එනවා කිව්ව නිසා අපි අදම දාගත්තා ෆිල්ම් එක බලන්න. ඉතින් අපි දෙන්න යනකොට මගේ අනිත් යාළුවෝ දෙන්න නම් ඇවිල්ලා තමයි හිටියේ. අපි යනකොටත් මෙතෙන්ද ගොඩාක් කට්ටිය ඇවිල්ලා හිටියේ ෆිල්ම් එක බලන්න නැති කට්ටියත් මෙතෙන්ද ඇවිල්ලා හිටියා ශනුද්‍රිව බලා ගන්න ඕනේ හින්දා ඒ වගේම තමයි පියුමාලි එනවා අද කසුරි එනවා ඒ ඔක්කොම බලා ගන්න තමයි අද මෙතෙන්ද ඇවිල්ලා හිටියේ. එයා එනකම් බලන් ඉන්න අපි. එයාලා එනකන් අපි ටිකක් වෙලා බලන් හිටියා. දැන් ඉතින් ෆිල්ම් එක පටන් ගන්න ටයිම් එකත් ආවා. එයාලා තාම ආවේ නැහැ. ඊට පස්සේ අපි ඉතින් එතනින් චුට්ටක් ඇහුවා එනවද නැද්ද කියලා. මොකද එයාලා බලා ගන්න ආසාවෙන් ගොඩක්ම ආවේ. ඊට පස්සේ කිව්වා එයාලා අද එන්න ටිකක් පරක්කු වෙනවා. හැබැයි ෆිල්ම් එක ඉවරුනාට පස්සේ අපිව බලන්න එයාලා එනවා කියලා. ඉතින් අපි ෆිල්ම් එක බලන්න මොන හරි කන්නත් ගන්න එපා. ඉතින් අපි ගියා මොන හරි කන්න ගන්න. ඔබ අපි දන්නේ නැහැ නේ. බලබං දෙක කහුද? උඹ මල් කඩලා පැන් ගියලා තිබ්බා. මාගේ සර් බුදු සර්. කොහොමයි බේරුණානේ. ඔයා හිතාගෙන ඉන්නේ මම කවුරු කියලාද? තවිදුරු කොට ඉරිස්. මගේ නීරා හදේරුරා නවේ අයගේ සරාගේ ශා ආනේ ෆිල්ම් එක ගැන කිව්වොත් ඒක ඇත්තටම හරිම ලස්සනයි. බලන්නම ඕන ෆිල්ම් එකක් විශේෂයෙන්ම ගැහැණු ළමෙක් අනිවාර්යයෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ නීරා කියන ෆිල්ම් එක. ඉතින් ෆිල්ම් එක මැදදී වගේ මම අඩන්න පටන් ගත්තා. ඒක ඉවර වෙනකම් ඉතින් අඬන්න තමයි බැලුවේ චුට්ට. මොකද ඒක ඒ තරම් ටිකක් සංවේදී ෆිල්ම් එකක්. ඒ වගේම හරිම ලස්සනයි. ඉතින් මේ වෙනකොට සමාජයේ ගැහැණුන් අතර ප්‍රණීතිලා කියන කට්ටිය ගොඩක් අඩුයි. එහෙම කියන්නේ ඉතින් ඇයි කියලා ඔයාලා ෆිල්ම් එක බැලුවොත් දැනගන්න පුළුවන්. ඉතින් ඒකට හේතුව මොකක්ද කියලා බලන්න අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක බලන්න යන්න. ඔහු ප්‍රේම කළේ සිහිනයකට. ඔහුගේ සිහිනේ නීරාවීමට හෝ ඔහුගේ ජීවිතේ ප්‍රනීතිවීමට හෝ මට තවදුරටත් නොහැකි. මට නැවත මාවිය යුතුයි. සිත මගේ සූරනා ශෝකී කාරණා ෆිල්ම් එක නම් ඉවරයි. අන්තිමට හරිම දුක හිතෙනවා. ඉතින් දැන් අපි ඉක්මනට එළියට දුවගෙන යනවා ශනුද්‍රිලා ඇවිල්ලාද කියලා බලන්න. ඉතින් ඉවිසිල්ලක් නැතුව තමයි දැන් මේ අනික් කට්ටිය එළියට යන ගමන් අපි ටික දුවගෙන යන්නේ.
හරි මෙයාගේ YouTube channel එක subscribe කරලා බලන්න. හායි කොහමද? හායි. මෙයා ඇවිල්ලා ඉන්නේ මොකටද දන්නවද? මොකටද? ඊළඟට කොහමද ෆිල්ම් එක? හරිම ලස්සනයි. මම ඇත්තටම කඩාට තමයි බැලුවේ. ඉවර වෙනකම් කඩාට බැලුවේ. එච්චර ලස්සනයි. එච්චර දැන් මම ගිහිල්ලා වගේ ආගුන්ට දෙන පණිවිඩය මොකක්ද? අනිවාර්යයෙන්ම බලන්න යන්න කියලා තමයි චිත්‍රපටය. අපි ඉතින් මේක මහන්සි වෙලා කරේ හැමෝගෙම එකතුවක් සහයෝගයක් තමයි මේ නීරා කියලා එලි දක්වලා තියෙන්නේ. ඉතින් ඇත්ත කතාවක්. ඇවිල්ලා බලන්න. ඇත්ත කතාවක්. එහෙනම් තවත් සංගීතය. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ෆිල්ම් එකක් බලලා එයාලවත් හම්බ වෙලා ගෙදර යන්න පිටත් උනේ. මගේ යාළුවෝ දෙන්නෙක් ගියා එයාලට යන්න ඕනි කියලා. ඉතින් මගේ අනිත් යාළුවොත් එක්ක අපි දෙන්න ගියා මොන හරි කාලෙම ගෙදර යමු කියලා. අපි හිතුව ෆෘට් ජූස් එකක් බිව්වොත් හොඳයි කියලා. ඉතින් මගේ යාළුවා නම් ගත්තේ ෆෘට් සලාඩ් එකක්. ඉතින් ඒකත් බීලා අපි ගෙදර ගියා. ඉතින් මේ විදිහට තමයි මේ vlog එකත් ඉවර වුණේ. තවත් ලස්සන vlog එකක් අරගෙන එනකන් ගිහින් ගෙන්නම්. බයි බයි.